ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ පුංචි දුවෙකුගේ 4 වෙනි උපන්දිනේට මම හදපු ලස්සනම ලස්සන කේක් එකක් අරගෙන. ඉතින් මේ කේක් එක හදන වීඩියෝ එක මුලින් ඉඳන් අගටම තියෙන නිසා වීඩියෝ එක ගොඩාක් දිගයි. ඉතින් ඒ දිගම දිග වීඩියෝ එක බලනකොට ඔයාට එපා වෙන නිසා මම ගොඩක් ස්පීඩ් එක වැඩි කරලා තමයි අද පෙන්නන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ පුංචි දුවගේ උපන්දිනේට මම හැදුවේ බටර් කේක් එකක්. බටර් කේක් එක බටර් අයිසින් වලින් කවර් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මට කිව්වේ කිලෝ 2ක කේක් එකක් ඕනේ කියලා. ඉතින් අපි කිලෝ 2කේ කේක් එකක් හදන්න කිලෝ 2කේ කේක් පැටර් එකක් හදාගත්තොත් ඒ කියන්නේ අපි ග්‍රෑම් 500 ගානේ අමුද්‍රව්‍ය එකතු කරලා හදාගත්තොත් කේක් එක බේක් වෙනකොට බර අඩු වෙනවා. ඒත් එක්කම අපි මේකේ කෑලි කපලා කන් දෙකට ඒකෙන් කෑලි කපලා අයින් කරනකොට ඒ වගේම උඩලේ එක අයින් කරනකොට බර ගොඩාක් අඩු වෙනවා. ඉතින් ඒ නිසා මම ග්‍රෑම් 700 ගානේ අමුද්‍රව්‍ය අරගෙන තමයි මේ කේක් එක හැදුවේ. ඉතින් එතකොට බේක් කරලා ඉවර වෙනකොට අඩු වෙන බර සහ අපි මේකෙන් ලේයර්ස් කපලා ඉවත් වෙනකොට අපිට අවශ්‍ය බර ගන්න පුළුවන් නිසා. ඉතින් ඒ විදිහට මම ලොකු රවුම් තැටියකට කේක් දෙකක් හදාගත්ත ග්‍රෑම් 950 ගානේ ඒත් එක්කම ග්‍රෑම් 300 ගානේ බෙන්ටෝ කේක් ට්‍රේ එකේ කේක් දෙක හදාගත්තා කන් දෙක සඳහා. ඉතින් මේ තියෙන්නේ මම සෙල්සියස් අංශක 180 විනාඩි 50ක් බේක් කරපු කේක් ටික. මේ කේක් එක ගොඩාක් සොෆ්ට් එකට තිබුණා, හරිම රසට තිබුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ කේක් එක තියෙන්නේ. මේ කේක් වල බර හොඳට තියෙන නිසාත් කේක් එක තවත් ලස්සන වෙන්න ඕනේ නිසාත් මේ පොඩි කේක් දෙකත් එක්ක ඒ කියන්නේ මේ සත්ව රූපේ මේ කන් දෙක හොඳට බැලන්ස් වෙන්න ඕනේ නිසාත් මම මෙන්න මේ විදිහට මේ කේක් එකේ උඩ පොත්ත අයින් කරගන්නවා. ඉතින් මම පොඩි කේක් වල නම් උඩ පොත්ත අයින් කරගන්නේ නැහැ. ඒක මෙන්න මේ විදිහට හරි මැදින් කපා ගන්නවා. මේ ලොකු කේක් එකත් එක්ක උස බැලන්ස් වෙන්න ඕනේ නිසා. ඉතින් ඊට පස්සේ මම ලොකු කේක් එක හදපු ට්‍රේ එක තියලා මේකේ කන් දෙකට අවශ්‍ය විදිහට මේ ටික කපා ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි රූපේ එන්නේ. කේක් බෝඩ් එක උඩට අයිසින් ටිකක් දාලා ඒක උඩින් එක කේක් රේ එකක් තියලා ඒක මම අයිසින් කරන්නේ සොෆ්ට් බටර් අයිසින් එකෙන්. ඉතින් පුංචි දුවට ඕනේ කිව්වේ රෝස පාට කේක් එකක්. ඉතින් ඒ නිසා එයාට ආස හිතෙන්නත් එක්ක මම රෝස පාටින් තමයි සෑන්ඩ්විච් කරන්නේ. ඉතින් ඒත් එක්කම මම ක්‍රම් කෝට් කරනවා. මම මේකට සුගර් සිරප් වැඩිපුර එකතු කරගත්තේ නෑ, බොහොම ස්වල්පයයි එකතු කරගත්තේ. ඉතින් ක්‍රම් කෝට් කරගත්ත කේක් එක මම පැයක් විතර ෆ්‍රිජ් එකේ තියලා තමයි ඉවතට ගත්තේ. ඒත් එක්කම තමයි මේ කේක් එක ලොකු කේක් එකක් නිසා මට කේක් බෝඩ් එක පිටින්ම ෆ්‍රිජ් එකට දාන්න අපහසුයි. ඉතින් ඒ නිසා තමයි මම වෙන වෙනම මේ කේක් ටික ක්‍රම් කෝට් කරලා වෙන වෙනම ෆ්‍රිජ් එකේ දාගත්තේ. ඉතින් ඊට පස්සේ තමයි මම මේ ඔක්කොම ටික එකට සෙට් කරන්නේ එක බෝඩ් එකකට. ඉතින් එයා ඉල්ලලා තිබුණු කේක් එක රූපේ මම කලින්ම වෙනම කොලයක ඇඳගත්තා. ඇඳගෙන ඒක මම ඔයිල් පේපර් එකකට කොපි කරගත්තා. ඒ කොපි කරගත්ත එක මම මගේ කේක් එකට ට්‍රේස් කරගන්න තමයි හදන්නේ. ඉතින් ඒ ගැන පැහැදිලි සම්පූර්ණ වීඩියෝ එකක් මම ඔයාලට වෙනම අරන් එන්නම්. ඉතින් මෙන්න මේ විදිහට මම සොෆ්ට් බටර් අයිසින් වලින් කළු පාටින් එන්නේ ලයින් උඩින් මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒක ෆ්‍රිජ් එකේ තියලා ඊට පස්සේ මේ කේක් එකට ට්‍රේස් කරගන්නවා. ඉතින් දැන් මම සූදානම් වෙන්නේ මගේ ලොකු කේක් බෝඩ් එකට මේ කේක් එක ගන්න. කේක් බෝඩ් එකට මේ විදිහට මම කේක් එක එකතු කරලා ඒත් එක්කම මම කන් දෙකත් සෙට් කරගත්තා. වැඩි හොඳට කියලා මම කන් දෙකට ටූත් පික් දෙකකුත් සෙට් කරගත්තා. මොකද මේ කේක් එක ටිකක් දුරකට ගෙනියන්න ඕනේ. ඒ නිසා එහෙ මෙහෙ වුණොත් කන් දෙක ගැලවිලා යන්න ඉඩ තියෙනවනේ කියලා. ඉතින් ඒකට මම අද භාවිතා කරේ පුංචි ස්ටානෝ සෙල් එකෙන් තමයි මේ කලර්ස් වෙන වෙනම අරගෙන මේක ෆිල් කරගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක තියෙන්නේ. ඉතින් අනිත් විශේෂම දේ තමයි මේ ඒ කස්ටමර්ගේ දෙවෙනි ඕඩර් එක. ඉතින් ඕඩර්ස් දෙකටම මට හොඳ කමෙන්ට් ලැබුණා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. ඉතින් මම හිතනවා ඔයා මේ කේක් වීඩියෝ එක රස විඳින්න ඇති කියලා. ඉතින් මේකේ තිබුණ හැම දෙයක්ම මම අපහැදිලි තැන් වෙනම ලෙසන් එකකින් අරන් එන්නම්. ඉතින් එතකන් හමු වෙනතුරු
අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්නම් සුබ දවසක්.